මම මීට කලින් රිවිව් කරපු කිසිම ස්මාර්ට්ෆෝන් එක නෙට්වර්ක් පැත්තට වෙනම සෙග්මන්ට් එකක් වෙන් කරලා නැහැ. හැබැයි මේකට වෙන් කරන්න සිද්ධ වෙනවා හේතුව රුපියල් 46999කට 5G හම්බෙනවා මෙන්න මේ Moto G35 එකේ. විශේෂයෙන්ම මේකේ අපිට 5G bands 12ක් බලා ගන්න පුළුවන්. ඒකින්ද ටිකක් 5G coverage එක අඩු පැත්තක උනත් ටිකක් හොඳට 5G වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ Moto G35 එකට. කොහොම වුණත් මේ වෙනකොට Dialog සහ Mobitel වල 5G experience කරන්න පුළුවන්. සහ සමහර තැන් වලට විතරක් 5G පාවිච්චි කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. කොහොම වුණත් ඔයා හොඳට 5G signal තියෙන පැත්තක නම් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මෙන්න මේ device එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ budget එකත් එක්ක බලද්දි. ඒ වගේම 4G network එක පවා සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා සහ විශේෂයෙන්ම Wi-Fi 5 සහ මේක NFC support කරනවා. ඒත් එක්කම Bluetooth 5.0 පවා තියෙන හින්දා ඔයාට සෑහෙන හොඳ connectivity එකක් මෙන්න මේ Moto G35 එකේ 5G phone එකෙන් experience කරන්න පුළුවන්.